2025 ICC මෙන්ස් ඒෂියා කප් රයිසිං ස්ටාර්ස් තරඟාවලියේ 7 වන තරඟය ඊයේ දිනේදී පැවැත්වුණා. ඉතින් මේ තරඟය පැවැත්වුණේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර. කාසිය වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා හොංකොං කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි හොංකොං ආරම්භක ප්‍රතිකර යුගලයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්න ඉඩ ලබා දුන්නේ නැහැ. මුල් ලකුණු සංඛ්‍යාව 11ක් වන විට හොංකොං ඉනිමේ ප්‍රථම කඩුල්ල දවා ගැනීමට ට්‍රෙවින් මැතිව් සමත් වුණා. එම පන්දු වාරදීම නැවත වතාවක් ක්‍රියාත්මක වූ ට්‍රෙවින් මැතිව් හොංකොං ඉනිමේ දෙවැනි කඩුල්ලත් බිඳ හෙළීමට සමත් වුණා. ඉතින් මෙම තරඟයේදී හොංකොං කණ්ඩායමේ කිසිම ප්‍රතිකාරයකට ලකුණු 30 සීමාවටවත් ළඟා වීමට හැකි වුණේ නැහැ. පන්දු වාර 20 අවසානයේදී හොංකොං කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වූයේ කඩුළු 9ක් දැවී ලකුණු 117ක් පමණයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් ට්‍රෙවින් මැතිව් ඔහුගේ පන්දු වාර 4 තුලදී ලකුණු 21කට කඩුළු 3ක් බිඳ හෙළීමට සමත් වුණා. මීට අමතරව නායක දුනිත් වෙල්ලාලගේ සහ විජේකාන්ත් වියස්කාන්ත් කඩුළු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුණා. මිලන් රත්නායක සහ ගරුක සංකේත් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා. ලකුණු 118ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පැවසී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරණ යුගලයේ වූයේ නිෂාන් මදුෂ්ක සමගින් විශේෂ හෙළඹගේ. කෙසේ නමුත් ඔවුන් දෙදෙනාට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකිුණේ නැහැ. ඉනි මේ ප්‍රථම පන්දු වාරයේදීම විශේෂ හෙළඹගේ ලකුණු 4කට දැවී ගියා. ඉන්පසු අංක 3 ප්‍රතිකර ලෙස පිටියට පැවසියේ ලසිත් ක්‍රූස් පුල්ලේ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 32ක් වන විට ලකුණු 13ක් රැස් කරගෙන සිටි ලසිත් ක්‍රූස් පුල්ලේ ඉනි මේ දෙවන කඩුල්ල ලෙස දැවී ගියා. ඉන් අනතුරු අංක 4 ප්‍රතිකර ලෙස පිටියට පැවසිය නුවණින්දු ප්‍රනාන්දු නිෂාන් මදුස්ක සමගින් එක්ව තෙවන කඩුල්ල සඳහා ලකුණු 55ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා. ලකුණු 118ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැවසී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දු වාර 13යි පන්දු 4ක් අවසානයේදී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 120ක් රැස් කරමින් ජයග්‍රහී ඉලක්කය පසු කර ගියා. ඉනි මේ වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 27කින් 6 පාර 3ක් සහ 4 පාර 4ක් සමගින් ලකුණු 47ක් රැස් කළ නුවණින්දු ප්‍රනාන්දු. මෙම තරගයේ වීරයා සම්මානය හිමි වුණේ පන්දු වාර 4 තුලදී ලකුණු 21කට කඩලු 3ක් දවාගත් ට්‍රෙවින් මැතිව් හට. ඉතින් මෙම තරගයේ ජයග්‍රහණයත් සමගම මෙම තරගාවලියේ ඒ කාණ්ඩයේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට යෑමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට හැකි වුණා. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහභාගී වෙන මීළඟ තීරණාත්මක තරගය ලබන 19 වනදා බංගලාදේශ ඒ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.